සුබ දවසක් හැමෝටම මේ වීඩියෝව ඔබ වෙත ගෙන අද දිනය 2025 දෙසැම්බර් 4 වෙනිදා. මේ මොහොතේ රට තුළ පවතින ආපදා තත්ත්වය සම්බන්ධව වාර්තා වී ඇති ඔබට වැදගත් වන නිවේදනයක් සම්බන්ධවයි මේ විශේෂ අවධානය. ආපදා තත්ත්වය හේතුවෙන් රජය විශේෂ ගැසට්ටුවක් නිකුත් කරයි. ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශ පත් කරයි. පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමග ඇති වූ ආපදා හේතුවෙන් රජ විසින් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශ පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ తాවකාලික විධිවිධාන පනතේ 11 වන කොටසේ 9 වගන්තිය ප්‍රකාරවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව අයහපත් කාලගුණ හේතුවෙන් ඇති වූ නායම් හා ගම් වතුරෙන් හානියටපත් ජාතික ව්‍යසන පාත්‍ර පරිපාලන දිස්ත්‍රික්ක 22ක් නම් කර තිබෙනවා. ඒ අනුව මහනුවර, නුවරඑළිය, බදුල්ල, කුරුණෑගල, මාතලේ, කෑගල්ල, ගම්පහ, මුලතිව්, අනුරාධපුර, කොළඹ, යාපනය, පොළොන්නරුව, මන්නාරම, පුත්තෑම, රත්නපුර, මොනරාගල, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කිරිනොච්චි, වවුනියා, කළුතර යන පරිපාලන දිස්ත්‍රික්ක මෙසේ ජාතික ආපදා කලාප ලෙස ප්‍රකාශ පත් කර තිබෙනවා.